දවසක් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්නේ ට්‍රීගෑන් ස්විච් එකක් කොහොමද අපි වයර් මුණ ගන්න කියන එක තමයි කියලා දෙන්නේ. මුලින්ම මෙන්න මේ විදිහට ගලව ගන්න ඕන. මේක කැඩෙන්නේ නැතුව ඉමින්ට ගලවගෙන මෙන්න මේ විදිහට තමයි යාළුවනේ තියෙන්නේ ගලවපුවාම මේ පැත්ත. මේකේ තියෙන්නේ L1A L2A L3A කියලා තමයි තියෙන්නේ. මේ යාළුවනේ දැන් අපි ලූප් කරගන්න ඕන. මෙන්න මේ වගේ පොඩි කෑලි වයර් කෑලි දෙකක් කපාගෙන ඒකෙන් ලූප් එකක් හදා ගන්න ඕන. බේස් එක යන්න. ඊට පස්සේ යාළුවනේ අපි මෙන්න මේ ලූප් කරගත්තු එක L1A L2A ලූප් කරගන්න ඕන. මෙන්න මේ විදිහට වැඩි දිගට කපා ගන්න නැතුව මෙන්න මේ විදිහට දාලා ලූප් කරගෙන මේ විදිහට ලූප් කරන්න ඕන. ඊට පස්සේ L1ට තමයි අපි බේස් එක සම්බන්ධ කරන්නේ. මේ ඇන ටිකෙන් තද කරපුවම ගැලවෙන්නේ නැහැ යාළුවනේ. මෙන්න මේ විදිහට තද කරගන්න. මෙන්න මෙතෙන්ට තමයි යාළුවනේ අපි බේස් එක සම්බන්ධ කරන්නේ. මේ ලූප් එක බේස් එක යන්නේ. මේ L1 L2 L3 කියලා තියෙන්නේ අපිට බල්බ් එකට අවශ්‍ය රිටර්න් එක යවන්න තියෙන්නේ L1 L2 L3 කියන මේක තමයි යාළුවනේ බේස් එක. බේස් එක මුනන්න ඕනේ L1A කියන එකට. යාළුවනේ රිටර්න් එක මුනන්නේ L1 L2 L3 කියන පොයින්ට් එකට තමයි. පරිස්සමෙන් ඉන්න මුණ ගන්න යාළුවනේ. කරන්ට් ගෙනලා ඉන්න ගන්න ෆ්ලිප් ස්විච් එකෙන් ඔෆ් කරලා වයර් ටික සම්බන්ධ කරලා ඉවරයි යාළුවනේ. සම්බන්ධ කරාම මෙන්න මේ විදිහට තියෙනවා සම්බන්ධ කරපු වයර් ටික. මේ තියෙන්නේ බේස් වයර් එක.
ලයිව් වයර් එක තමයි මේ තියෙන්නේ යාළුවෝ. ලයිව් වයර් එක දැන් L1A කියන තැනට සම්බන්ධ කරන්න ඕන. මෙන්න මෙතෙන්ට යාළුවෝ. මෙන්න මේකට තමයි සම්බන්ධ කරන්නේ. ලයිව් වයර් එක. L1A කියන තැනට. තියෙන්නේ L1A. මෙන්න මේකට ලයිව් වයර් එක සම්බන්ධ කරන්න යාළුවෝ මේක. වයර් ටික සම්බන්ධ කරලා ඉවරයි යාළුවෝ. ඔන්නෝ තමයි බිත්තියට හයි කරපුවාම තියෙන්නේ. දැන් ස්විච් ටික දාලා බලමු අපි ලයිට් කොහොමද වැඩ කරන්නේ. එහෙනම් යාළුවනේ තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න.